ආරස්ති ගොහතුල වගා කරනකොට අපිට මිරිස් ගස් බැඳ ගන්න වෙනවා. එතකොට අපි හැම පොලිමක් උඩින්ම කම්බියක් දානවා. කම්බියට රෙදිපටියකින් ගහ ගැට ගහනවා. දැන් මේ තියෙන්නේ දාන ගැටේ. ඒ කියන්නේ මේ රෙදිපටිය අපි කම්බිය උඩින් දාලා ගැටයක් ගහනවා. අපි ඇඩ්ජස්ට් කරන්න පුළුවන් ගැටයක්. ඒ කියන්නේ මේ ගැටේ එක පොටකින් ඇද්දානම් ආයෙ ලිහිනවා. ලිහුණාට පස්සේ අපිට ලණුව තද කරගන්න ඕන නම් තද කරගෙන ආයෙ ගැට ගහන්න පුළුවන්. ඊට පස්සේ අපි ගහේ ගැට ගහනවා. දැන් ගහේ සාමාන්‍යයෙන් අතු 4ක් තියෙනවා. නිතරම හොඳට උඩට හැදෙන. ඒ එක අත්තකට මේ ගැටේ ගහන්න ඕන. දැන් මේ ප්‍රධාන අතු 4ක් ගහන්න නයිමිරිස් වල බෙදෙනවා. ඒක එක දෙබලකට තියලා අපි ඇඟිල්ල තියලා ගැටේ ගහන්නේ. ඇඟිල්ල තියලා ගැට ගහන්නේ මොකද මේ ගහට හිර වෙන හින්දා ඇඟිල්ල තියලා ගැට ගහලා ඉවරලා ඒ ගැට ගහපු ලණුවේ අපි මේ අත්ත උතන්න ඕන නිතරම. නිතරම අපි අත්ත මේ ගැට ගහගත්තු රෙදිපටියේ නිතරම උතන්න ඕන අත්ත උඩට හැදෙන්න. එතකොට තමයි අපිට පුළුවන් ගෙඩි හැදිලා ඉවරෙච්ච අතු යටට වෙන්න තියෙන අතු අයින් කර කර ගහ උඩට ගන්න. එතකොට මිත්‍රෝනේ ඒ වගේම අනිත් අතුත් බැඳ ගන්න ඕනේ. ඒ කියන්නේ නයිමෙරිස්ගේ සාමාන්‍යයෙන් අතු 4ක් තියෙනවා. 4ම බැඳගත්තත් කමක් නැහැ. එතකොට එක කම්බියෙන් බඳින්න කියලා ගන්න. අපි මේ පෝලින් දෙකේ පෝලින් තියෙන්නේ. එතකොට පෝලින් දෙකට අපි කම්බි දෙකක් දානවා. ඒ කම්බි දෙකේ ගැලපෙන කම්බියක බැඳ ගන්න එකට ගොටු වෙන්නේ නැතුව ඉන්න. ඒ කියන්නේ අත්ත උඩට දිග ඇරලා යන විදිහට මේ නැතු අතු ටික ඔක්කොම එකතු වෙලා මේ ගොටු ගැහෙන්නේ නැතුව ඉන්න අත්ත හොඳට ඉඩ අරගෙන උඩට යන විදිහට බැඳ ගන්න. එතකොට මේක උඩට යවන්න ඕනේ කියලා ගන්න. හැබැයි අපිට එහෙම කරන්න වෙනවා. ටික කාලයක් යනකම් පස්සේ උසේ යන එක ප්‍රශ්නයක් නම් තමයි අපි අතු කොට කරගන්නේ ගස් කපලා. එහෙම අතු බැඳගත්තාම තමයි මිත්‍රෝනේ අපිට ටනල් එකේ පහසුවෙන් එහාට මෙහාට යන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට පෝලිං වෙන් වෙන්ම තියෙන්න ඕනේ. එතකොට අපිට ටනල් එකේ වැඩ කරගන්න පහසුයි. ඒකයි මිත්‍රෝනේ මේ අතු බැඳන එකේ වැදගත්කම. ඉතින් වීඩියෝ එක ෂෙයා පාරක් දාගෙන ලයික් එකක් දාලා යන්න මිත්‍රෝනේ.